සුබ උදෑසනක් වේවා සියලුම දෙනාට දවසේ ආරම්භය මේ අවස්ථාවේදී නම් හොඳට අපිට වැහැලා දැන් නම් ටිකක් පායලා තියෙනවා කාලෙකින් වතුර අපිට තිබුණේ නැහැ. දැන් නම් ඉතින් හිතට සතුටුයි මල්පැලවලට ජීවයක් ලැබිලා තියෙනවා. ඉතින් අද දවසේ මම ගෙනෙන වීඩියෝ වන්නේ නිවසේ වහලෙන් ගලා යන වතුර කොහොමද අපි නිර්මාණශීලීව ඒක සකස් කරන්න කියන එක මේ වගේ දන්වැලක් ආකාරයෙන් දන්වැලක් එල්ලලා තියෙනවා. ඒ දන්වැල එල්ලලා තියෙන පහළ අලංකාරවත් විදිහට ප්ලාන්ට් කිහිපයක් හදලා ඒක බෝලයක් විදිහට රවුමක් විදිහට සකස් කරලා තියෙනවා. ඒක මැදින් වතුර බසින්න මේ වගේම සිලින්තියෙන් පෝච්චියක් සකස් කරලා තියෙනවා. ඔබ මෙතන දකින්නේ ඒ වතුර ගලාගෙන යන පෝච්චි. ඔබටත් මේක හදා ගන්න පුළුවන් සිමෙන්ති වැලි බටයක් දැලක් උපයෝගී කරගෙන. ඒ වගේම ඒ පෝච්චිය වටට තියෙනවා නැවත පෝච්චියක් සකස් කරලා ඒ පෝච්චිය හතරස් ආකාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේක නිවසේදීම සකස් කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට වැඩි වියදමක් යන්නේ නැහැ. ඒක හදලා ඉවර වෙලා ඒකේ වටේට මේ වගේ අතුරුකිලි කීපයක් පෝච්චිය වටට ගැහුවට පස්සේ ඒ පෝච්චියේ ඒ අතුරුකිලි ලොකු වෙනකොට අපිට පුළුවන් කතුරක් උපයෝගී කරගෙන කට් කරලා ඒ මේ නිර්මාණය කියන්නේ ගස් ටික ලස්සනට සකස් කරගන්න. ඔබ මේ දකින්නේ ඒ නිර්මාණය. මේක හරිම ලස්සනයි. මේ ප්ලාන්ට් එකත් හරි ලස්සනයි. ඊළඟට ඒ වතුර ටික අපිට කාණු පද්ධතියට සකස් කරලා ඇරියාම අර අවට විසිරෙන වහලෙන් වැටෙන වතුර නිවස වටට විසිරීමෙන් යන්නේ නැහැ. එතකොට අර ගහටත් අපිට වතුර ලැබෙනවා. ඒ පඳුරටත් වතුර ලැබෙනවා. ඒ වගේම මේක අලංකාරයකුත් එකතු වෙනවා. ඉතින් ඔබටත් පුළුවන් මේ වගේ නිර්මාණයක් කරලා ගේ නිවසේ ඉදිරි පිට ලස්සන අලංකාර විදිහට සකස් කරගන්න. මේ ප්ලාන්ට් එකම නෙවෙයි ඔබට වෙනත් ප්ලාන්ට් උනත් උපයෝග කරගෙන පුළුවන් මේක තව තවත් අලංකරණය කරන්න. ඒක ඔබේ නිර්මාණශීලීත්වය අනුව තමයි ඒකේ හැඩවැඩ වැටෙන්නේ. ඉතින් අද දවසේ සියලු දෙනාට මම කියන්නේ මෙන්න මේ වගේ නිර්මාණය කරලා මේ ඔබගේ නිවස ඉදිරි පිට අලංකාරය කරගන්න ලෙස. ඉතින් මේකද බලලා ඔබත් නිර්මාණයක් කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් සියලු දෙනාටම තුරුවන් සරණයි. එහෙනම් නැමෙත හමු වෙමු.